कैसे तेरे खुद गर्जी ना धूप चुने ना छाओ कैसे तेरे खुद गर्जी किसी टोर टिके ना पाओ बन लिया अपना पैगंबर तर लिया तो सात समंदर फिर भी सोचा मन के अंदर क्यों रहेगा रे कबीरा मान जा रे फकीरा मान जा आजा तुझको पुकारे तेरे परछाइया ඔන්න ඉතින් අද මම ඔයාලට මේ අරගෙන එන්නේ අපේ නංගිගේ වෙඩින් වීඩියෝස් ටිකේ අන්තිම දෙවනි වීඩියෝ එක. අද අපේ නංගිගේ ප්‍රී ෂූට් එක. අපි ආව ඩ්‍රෙස් කරන්න. එයාව ඩ්‍රෙස් කරන්න. අද කාගේද ප්‍රී ෂූට් එක? එයා බඳින්නේ කවුද? මනමාලෙක් නෑ. කෝපි එන්නේ ඔය දෙන්නව. අපේ නංගිට පාන්දර 5ට තමයි සැලොන් එකේ ඩ්‍රෙසින් එකට එන්න කියලා තිබුණේ. ඉතින් මමයි ෂූටි නංගීත් අද ආවා ප්‍රී ෂූට් එකේ වැඩවලට උදව් කරන්න. එයාලා දෙන්නත් එක්ක ගිහින් එන්න. අවුට්ඩෝර් ෂූට් එකට ගෙන ආපු ඩ්‍රෙස් එකත් ඇඳලා එයාගේ හෙයර් ඇන්ඩ් මේකප් කරලා ඉවර වෙනකන් අපිට පැය එකහමාරක් වගේ වාඩි වෙලා එතන ඉන්න වුණා. ඒ වගේමයි අපේ නංගිගේ ප්‍රී ෂූට් එකේ හෙයර් ඇන්ඩ් මේකප් කරන්න අද අපි ඇවිත් ඉන්නේ අම්බලන්ගොඩ මදුෂිත සැලොන් එකට. මොකද අපේ නංගිගේ බ්‍රයිඩල් මේකප් එකත් කරේ මදුෂිත සැලොන් එකෙන් නිසා අපි හිතුවා ප්‍රී ෂූට් එකටත් හෙයර් ඇන්ඩ් මේකප් මේ සැලොන් එකෙන්ම කරනවා කියලා. මල්ලි පාන්දරම අපි තුන්දෙනාව සැලොන් එකෙන් ඩ්‍රොප් කරලා ආයෙත් ගෙදර ගියා. එයාත් ලෑස්ති වෙලා ෆොටෝග්‍රැෆර්ස්ලාත් එක්කම අපි වරගන්න එන්නම් කියලා. මොකද ඉරේලිය තදටම වැටෙන්න කලින් තමයි අවුට්ඩෝර් ලොකේෂන් එකේ ෆොටෝස් ටික ගන්න ඕන කියලා එයාලා අපිට ටයිම් දීලා තිබුණේ. කොහොම හරි නංගිගේ මේකප් එක එයා ඔන් ටයිම් අපිට ඉවර කරලා දුන්නා. ඊට පස්සේ ජුවලරිස් ඇඳලා ෂූස් දාලා මෙතන වැඩ ටික ඔක්කොම ඉවර කරලා අපි හැමෝම එයාලගේ මුල්ම ෆොටෝ ලොකේෂන් එකට යන්න පිටත් වුණා. ඉතින් මෙන්න මේ ලස්සන හවානා හිව්ස් ප්‍රයිවට් විලා එකේ තමයි නංගි මල්ලි එයාලගේ ප්‍රී ෂූට් එකේ අවුට්ඩෝර් ෆොටෝස් ටික ගන්න ලොකේෂන් එක විදිහට තෝරගෙන තිබුණේ. कैसे तेरे खुद गर्जी किसी टोर टिके ना पाओ बन लिया अपना पैगंबर तर लिया तो सात समंदर फिर भी सोचा मन के अंदर क्यों रहेगा ලොකේෂන් එකට ඇවිල්ලා ෆොටෝග්‍රැෆර්ස්ලා කැමරා ටික ලෑස්ති කරගන්නකම් මල්ලිත් රෙඩි වෙනකම් අපිත් අපේ නංගිගේ නේල්ස් ටික දාගත්තා. මොකද ඒ දවස් ටිකේ එක එක වැඩවලට අපිත් බිසි වෙලා හිටපු නිසා ඇත්තටම නේල්ස් ටික නිදහසේ දාන්නවත් අපිට වෙලාවක් හදාගන්න බැරි වුණා. කොහොම හරි කලබලෙන් වුණත් ඒ හැම දෙයක්ම හරිම ලස්සනට කරගන්න අපිට අන්තිම මොහොතේදී හරි පුළුවන් වුණා. ඒ වගේමයි මතක් කරන්න ඕනේ අපේ නංගිගේ මල්ලිගේ ෆොටෝස් කරේ ස්ටුඩියෝ ඩාර්ක් සයිඩ් එකෙන්. ඇත්තටම එයාලා මුල ඉඳලම අපිත් එක්ක හරිම ෆ්‍රෙන්ඩ්ලි වෙලා ගොඩක් ෆිට් එකේ තමයි යාළුවෝ වගේ කතා බහ කරලා මේ ෆොටෝස් ටික අරගත්තේ. ඒ නිසාම නංගි මල්ලිත් හරිම රිලැක්ස් එකේ තමයි එයාලා කියන විදියට ෂොට්ස් ටික ගන්න ෆොටෝස් වලට පෝස් කරේ.
කියන එක කරන්න. අපේ ළමයි දෙන්නගේ ලැජ්ජාව ඇරුණම ඇත්තටම ඒ දෙන්න ෆොටෝස් ගන්න ඕන මෙහෙමයි කියලා ඕනවට වඩා ස්ට්‍රෙස් කරන්නේවත් නෑ. ඇත්තටම ෆොටෝස් දැක්කහම හිතෙනවා කපල් එකේ හරිම නැචරල් ෂොට්ස් තමයි එයාලා ගොඩාක් ලස්සනට වැඩිපුරම කැප්චර් කරලා තියෙන්නේ කියලා. මම අන්තිමටම දාලා තියෙන ෆොටෝස් ටික බලලා ඔයාලත් කියන්නකෝ මම ඒ කිව්වේ ඇත්ත නේද කියලා. මේ වෙඩින් වීඩියෝස් ටික බලලා ඔයාලා මට එවන ආදරණීයම කමෙන්ට්ස් වල මැසේජස් වල වැඩිපුරම තියෙන්නේ අපි තුන්දෙනාගේ සහෝදර බැඳීමට ඔයාලා ගොඩාක් ආදරය කරනවා කියලා කියන හරි ලස්සන වචන. ඉතින් මේ හැම වචනයක් ගානෙම මං ඔයාලට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. මොකද මං දන්නවා ඒ ඇත්තටම මට ආදරය කරන අපේ පවුලට ආදරය කරන ඔයාලගේ හදවතින්ම කරන ආශිර්වාදයන් කියලා. ඒ වගේමයි අපි තුන්දෙනා පුංචි කාලේ ඉඳලම අපේ ආදරය බෙදාගත්තේ මේ විදියට ඕනම වෙලාවන් වල අපි අපේ ළඟින් ඉඳගෙනමයි. මොනවා වුණත් අපේ අම්මා අපිට කියලා දුන්නේ ඒ බැඳීම් හරියට පරිස්සම් කරගෙන ජීවත් වෙන්නේ කොහොමද කියලයි. ඉතින් මං ඔයාලා කියනවත් වගේ හැමදාම ප්‍රාර්ථනා කරන්නේ මට මගේ නංගිලා දෙන්න එක මේ වගේම ආදරෙන් හැමදාම ඉන්න ලැබෙන්න කියලා විතරයි. මොකද මං දන්නවා ඕනම වෙලාවක වුණත් අපි වෙනුවෙන් අපේ හිතවල මහා හුඟක් ආදරේ පිරීලා තියෙනවා කියලා. ඊටත් වඩා මං හදවතින්ම සතුටු වෙනවා පුංචි කාලේ වගේම මගේ සතුටත් කැප කරගෙන හරි මගේ පවුල වෙනුවෙන් හැම දෙයකටම පෙනී ඉන්න අසීමිතව නිදහස දෙන හස්බන්ඩ් කෙනෙක් මට ලැබුණු එක ගැන. මොකද එයා නිසාම තමයි අද මං මේ වගේ තාමත් නිදහසේ සතුටින් සැනසීමෙන් මගේ පවුලේ අයත් එක්ක හරිම ආදරෙන් කාලය ගත කරන්නේ. ඉතින් කොහොම හරි මේ ලස්සන ලොකේෂන් එකේ නංගිගේ මල්ලිගේ අවුට්ඩෝර් ෆොටෝ ෂූට් එක මේ විදිහට ඉවර වුණා. අවුට්ඩෝර් ෂූට් එක ඉවර වෙද්දි කොහොම හරි වෙලාවත් උදේ 8:00 විතර වගේ තමයි වෙලා තිබුණේ. ඉතින් ඒ නිසා අපි හවානා හිවුස් එකේ ඉඳන්ම තමයි එයාලා දෙන්නගේ දෙවෙනි ෂූට් එකට චේන්ජ් කරනවා කියලා හිතාගත්තේ. එළිය කරපු ෂූට් එකට නංගිට අඳින්න ඕන කිව්වේ white color maxi dress එකක්. ඉතින් ඒ නිසා ඉන්ඩෝර් ෂූට් එකට black color short dress එකක් තමයි එයා අරගෙන තිබුණේ. මොකද මේ ෆොටෝ ලොකේෂන් එක ටිකක් dark aesthetic vibe එකක් තියෙන බාහිරියා එකක් නිසා තමයි එයාලා දෙන්නටම මේ ෂූට් එකට එයා black and red color theme එක select කරගෙන තිබුණේ. ඒ වගේමයි ඒ theme එකටම match වෙන විදිහට පොඩි touch up එකකුත් කරලා hair එකත් අපි තුන්දෙනාම එකතු වෙලා තමයි කරගත්තේ. මොකද සැලොන් එක තියෙන ටිකක් දුර නිසා අපිට ඕන උනේ නැහැ ආයෙත් සැලොන් එකට ගිහිල්ලා ඒ දේවල් කරගන්න. ඒ නිසා අපි තුන්දෙනාම එකතු වෙලා තමයි සෙකන්ඩ් ෂූට් එකට ඕන කරන විදිහට උදේ කරපු මේකප් එකේ පුංචි වෙනස්කම් ටිකක් කරගත්තේ. ඉතින් කොහොම හරි අපිට 9:00 විතර වෙද්දී අපේ දෙවෙනි ලොකේෂන් එකට එන්න පුළුවන් වුණා. ඊට පස්සේ අනිත් අය ෆොටෝස් ගන්න ඕන කරන දේවල් ටික සෙට් අප් කරගන්නකම් මමයි චූරි නංගි අපිට ෂෝට් ඊට්ස් ටිකක් අරගන්න ආවා. මොකද අපි හැමෝම පාන්දරමනේ ගෙදරින් පිටත් උනේ. ඒ නිසා මේ වැඩේ පටන් ගන්න කලින් අපි කාලා බීලා
ටිකක් රිෆ්‍රෙෂ් වෙලාම තමයි අනිත් ෆොටෝස් ටික ගනිමු කියලා කතා වුණේ. ඒ වගේමයි නංගි මල්ලි එයාලගේ ප්‍රී ෂූට් එකේ දෙවනි ලොකේෂන් එක විදිහට සිලෙක්ට් කරගෙන තිබුණේ අලුත්ගම රූෆෝ රෙස්ටෝරන්ට් ඇන්ඩ් බාර් එක. ඉතින් ඔයාලත් බලන්නකෝ එතන තියෙන්නේ කලින් තැනට වඩා වෙනමම වයිබ් එකක්. ඉතින් මේ ගෙවිලා ගිහින් තියෙන්නේ කොච්චර කාර්යබහුල දවස් කිහිපයක් වුණත් ඒ දවස්වලත් අපි ගොඩාක් ආදරෙන් ඉඳලා නේද කියලා ඇත්තටම මේ වීඩියෝස් බලද්දි මට දැන් හිතෙනවා. And darling, something tells me that's enough. You can say that I'm a fool, and I don't know very much, but I think they call this love. කාලා බීලා පොඩි චිට් චැට් එකකුත් දාගෙන ඉඳලා දැන් එයාලගේ ෆොටෝස් ටික ගන්න ගමන් තමයි මේ ඉන්නේ. ඇත්තටම ඉතින් මටයි චූටි නංගිටයි කරන්නත් ලොකු දෙයක් අද තිබුණේ නැහැ. ඒත් ඉතින් මෙහෙම ඇවිත් අපි දෙන්න එයාලට කරපු ලොකුම සපෝට් එක තමයි ලස්සනට ෆොටෝස් ටික අරගන්න ඒ දෙන්නට Pinterest එකෙන් එක එක විදිහේ ලස්සන පෝසස් හොයලා දුන්න එක. कैसे तेरे को करती ना धूप चुने ना छाओ, कैसे तेरे को करती किसी टोर टिके ना पाओ. ඒ වගේමයි ඔයාලා මගෙන් අහලා තිබුණු තව දෙයක් තමයි මගේ නංගිගේ YouTube channel එක ගැන. ඇත්තටම එයත් මේ හැම දෙයක්ම රෙකෝඩ් කරගෙන තමයි තියෙන්නේ. ඒත් එයාලගේ බිස්නස් වැඩත් එක්ක නංගි මල්ලි මේ දවස්වල ටිකක් විතර බිසි වෙලා තමයි ඉන්නේ. ඉතින් ඒ දෙන්න ටික ටික සෙටල් වෙලා අලුත් ලයිෆ් ස්ටයිල් එකට පුරුදු වුණාම ඔයාලට ආයෙත් vlogs අරගෙන එවි කියලා මමත් හිතනවා. මට ඒකට ගැරන්ට් කරන්න නම් බෑ. මොකද අපේ නංගි හරිම කම්මැලි vlogs edit කරන වැඩවලට. ඒත් එයා කොච්චර බිසි වුණත් මගේ vlogs නම් අනිවාර්යයෙන්ම බලනවා. ඒ නිසා මේ වීඩියෝ එකට යටින් ඔයාලා කමෙන්ට් එකක් දාන්නකෝ. එයාටත් ආයෙත් වෙනද වගේම vlogs අරගෙන එන්න කියලා. එතකොට එයත් ටිකක් මොටිවේට් වේවි. ආයෙත් එයාගේ channel එකට අලුත් වීඩියෝස් අරගෙන එන්න ඕන කියලා. All I dream of is your eyes, all I long for is your touch, and darling, something tells me that's enough. You can say that I'm a fool, and I don't know very much, but I think they call this love. All I dream of is your eyes, all I long for is your touch. ඉතින් කොහොම හරි එයාලා දෙන්නගේ වෙඩින් ප්‍රී ෂූට් එකත් මේ විදිහට ඉවර වුණා. ඇත්තටම වරුවක් ගෙවිලා ගියාද කියලාවත් දැනුනේ නෑ. මොකද අපි හරිම ෆන් එකේ අපිත් එන්ජොයි කරන ගමන්ම තමයි අද දවසේ මේ විදිහට හරිම ලස්සනට මේ වැඩ ටික කරලා ඉවර කරගත්තේ. ඒ වගේමයි වෙඩින්ග්ස් ගන්න ඉන්න ඔයාලට හරිම ලේසියෙන් දැන් හැම දෙයක් ගැනම අප්ඩේට්ස් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් වලින් අරගන්න පුළුවන්. අපිත් එහෙමයි. මේ හැම දෙයක්ම ප්ලෑන් කරද්දී TikTok, Google, Facebook, Instagram වලින් ගොඩාක් දේවල් ගැන හොයලා බලලා දැනගෙන තමයි ප්ලෑනින් වැඩ, ඕගනයිසින් වැඩ, වෙඩින් ප්ලෑනර් කෙනෙකුත් හයර් නොකරම අපිම එකතු වෙලා කරගත්තේ. ඉතින් ඒ වගේ ඔයාලත් මේ විදිහේ ලස්සන වැඩක් කරද්දී විශ්වාසවන්ත රෙකමන්ඩ් කරන්න පුළුවන් විදිහේ genuine reviews followers-ලා ඉන්න page වලින් ගන්න පුළුවන් දේවල් අරගෙන වෙඩින් එකක් ප්ලෑන් කරගන්න. ඇත්තටම මේ වගේ දේවල් වලින් අපිට පුළුවන් වෙනවා වෙඩින් එකකට කලින් අපි ඒ ගැන හිතලා ඕවර් ස්ට්‍රෙස් වෙන එක ගොඩාක් දුරට අඩු කරගන්න. ඊමත්
හැමෝටම දුක හිතුණා මේක දැකලා. කොහොම හරි ඉතින් ප්‍රී ෂූට් එකත් ඉවර කරලා අපි ආවා ලන්ච් එක අරගන්න රූෆෝ එකේම රෙස්ටෝරන්ට් එකට. මම ඉතින් හෙල්ති මීල් එකක් try කරනවා කියලා හිතන් තමයි මේක අරගත්තේ. ඒත් ඉතින් ඒකේ ෆ්ලේවර්ස් නම් මට සෙට් උනේම නැහැ. ඒක ගැන තමයි හැමෝම මේ hina වෙවි කතා කර හිටියේ. ඉතින් එයාලා දෙන්නගේ දවස වෙනුවෙන් මහන්සි වුණු තවත් එක දවසක් මේ විදිහට ඉවර වුණා. ඒ දවස වෙනුවෙන් වුණ අපේ සම්පූර්ණ මහන්සිය ගැන රෙකෝඩ් කරගත වීඩියෝස් ටික ඔක්කොම එකතු කරලා වෙඩින් එකක් ගන්න බලාගෙන ඉන්න ඔයාලටත් වැදගත් වෙන විදිහේ වීඩියෝ එකක් මං ඉක්මනටම අරගෙන එන්නම්. ඊට පස්සේ ඉතින් මං ගේන හැම වීඩියෝ එකක්ම ඔයාලා ගොඩාක් ආදරය කරන ඒ වගේම ආසාවෙන් බලාගෙන ඉන්න අපේ ලස්සන අලුත් පුංචි ගෙදර ගෙවන ජීවිතය ගැන වීඩියෝස් තමයි. අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම හැමදාමත් වගේ මං ගොඩාක් ආදරේ. आधा तेरा इश्क आधा मेरा ऐसे हो पूरा चंद्रमा हो तारा तेरा एक तारा मेरा बाकी अंधेरा आसमां न तेरे संग लागे बांधे जो पीपल पे धागे ये सुर में के धारे बहते हैं नजरे बचा के